Hey guys, welcome back to our PSOG. අද අපි යනවා උපන්දින පාටි එක පොඩි vlog එකක් කරන්න. ඒ අපේ රිෂලි බබාගේ පළවෙනි අවුරුද්දේ උපන්දින පාටිය. ඉතින් අද අපි මමයි අම්මයි අක්කයි නංගි තමයි පාටි එකට යන්නේ. තාත්තට එන්න බැරුණා තාත්තට වැඩ. ඒ නිසා අපි මුලින්ම කඩවතට ආවා. කඩවත ඉඳලා දැන් අපි යනවා රිෂලිලාගේ ගෙදරට. අපි ගත්ත ටැග් ගත්ත අරගෙන අපි කඩවත බේබි මොකක් හරි කඩයක් තිබ්බ. එතනින් අපි ගත්ත යාට පොඩි ටැග් එකක් බයිසිකල් එකක්. ඊට පස්සේ දැන් අපි යනවා onwards. ඉතින් කෙලින්ම යනවා නිලි කක්කලා ගෙදර. කලින්ම යනවා අපිට කලින්ම එන්න කිව්වා. එයාට උදව් කරන්න ඕනි කියලා බැලුම් බුම්බල එතන පොඩක් හදන්න තියෙනවා කියලා. ඉතින් අපි ඒ නිසා කලින්ම ආවා. මේක අර පවුලේ කට්ටියත් එක්ක විතරක් කරන පොඩි පාටි එකක් නිසා ඉතින් අර එහෙම ලොකුවට අවශ්‍ය නැහැ. ඉතින් ඒ නිසා අපි පුළුවන් විදිහට අපි ඉවෙන්ට් එක ලස්සනට ඕගනයිස් කරන්න try කරා. ඉතින් අපි ඉවෙන්ට් ඕගනයිස් මැනේජ්මන්ට් ලා මැනේජර්ස්ලානේ. ඒක ඉතින් එච්චර ගේමක් නෙමෙයි අපිට. ඔය දැන් බැලුම් බෝලේ පුම්බන්නේ ඉවෙන්ට් ඕගනයිසිං චීෆ් මැනේජර්. ඊට පස්සේ පිටිපස්ස ඉන්නවා සෙක්‍රටරි කෙනෙක්, පොඩි සෙක්‍රටරි කෙනෙක් ඉන්නවා සහ අනිත් එක්කෙනා ඇවිල්ලා මේ වැඩ බලන කෙනා සුපර්වයිසර්. ඉතින් අපි ටික තමයි ඉතින් කරේ. ඉතින් මට නම් ඉතින් කවුරුත් නිති දාන්න දෙන්න බෑ. මට මං ඕනේ දේ මං කරන්න ඕන. මං හිතන්නේ අපි තුන් දෙනා බැලුම් බෝල පුම්බන්න නැති කොහම හරි 120කට ලං වෙන්න ප්‍රමාණයක්. 120ක් වගේ. අර මුල් රෝස පාට බැලුම් ටික තමයි ටිකක් ලොකුවට පිම්බේ. ඒකට තමයි ටිකක් අමාරුයි. ඒ උනට අන්තිම වෙනකොට පොඩ සුදු පාටේ පුම්බන්න ගත්තේ එහෙන පොඩියට පිම්බුවේ. ඒකට අවුලක් වුණේ නැහැ. කොහොම හරි 120කට ආසන්න ගානක් අපි පිම්බුවා බැලුම් බෝල. මේන්න අපේ බැලුම් බෝල පුම්බන්න අපිත් එක්ක සම්බන්ධ වෙච්ච අලුත් සමාජිකයා රිෂලි බබාගේ තාත්තා. දැන් ඔය අපි හදලා ඉවර කරලා තියෙන්නේ අපේ අර ඒ කියන්නේ ආච් එක වගේ එකක් අපි හදනවා. ඒක වටේට ඕක තමයි අපි අලවන්න හිතන් ඉන්නේ. ඒක අපි දැන් හදලා ඉවරයි. දැන් අපි හදන්න පටන් ගත්තේ. දැන් අක්ක ඔය පුම්බනවා දාගෙන මේ අර ලෙටර්ස් ටික හැපි බර්ත්ඩේ අකුරු ටික. ඒකත් අමාරු හැබැයි ඉතින් අවුලක් නැහැ. අපි ඊට පස්සේ පුම්බන්න පටන් ගත්ත සුදු පාට බෝල ටික ඒ කියන්නේ බිමට පොඩ්ඩක් අතුරලා වගේ දාන්න පොඩ්ඩක් අවුලක් නේ ලස්සනයි නේද එතකොට. අපි දැන් බැලුම් බෝල පුම්බන ගමන් මේ මල්ටි ලැන්ඩ් ඉතින් අපි වීඩියෝත් කරනවා. අල්ලන ගමන් තමයි කරන්නේ. ඒ අතර ඉතින් ඔය ටෝච් එකක් තිබ්බ ටෝච් එක බැලුනේ එක වෙන ලස්සනයි ඒක. ඒක ඉතින් ඊට පස්සේ ඔය යකෙක් ඉන්නවා ලස්සන යකෙක්. ඊට පස්සේ මේ අපි පුම්බලි වැය කරා පටන් ගත්තා අය බැලුන්ස් ටික. ඔය වෙන වැඩ ගොඩක් ඉතින් ඉවරයක් නැහැ බැලුම් පුම්බනවා කියන එකෙත් පාව වෙනවා හැබැයි. ඇත්තටම එපා වෙනවා මැෂින් එකක් තිබ්බනම් ඊට හොඳයි. පොඩි කාලේ මට මතකයි මම ආසම් බැලුම් බෝල පුම්බන්න. රුපියල් 5ක් හම්බෙච්ච ගමන් කියලා බැලුම් බෝලයක් කරගන්න මට මතකයි. කඩේ එහා පැත්තේ ගෙදර කඩයක් තියෙනවා. මේ ඕකෙන් ගන්න රුපියල් 5ක් හම්බෙච්ච ගමන් බැලුම් බෝලයක් ගන්න. සමහර ඒවා හිල් ආයෙත් හිල් වෙච්ච බැලුම් බෝල නම් මාරු කරලා දෙනවා. දැන් පරිණතයිනේ. පරණ දුනාම අතීතයේ කරපු දේවල් එපා වෙලා. ඒකයි වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි ඉක්මනට අපේ හදාගත්ත අර මේ බැලුම් වැල ඉක්මනට අපි අපේ ආච් එක විදිහට හදන්න ගත්තා. ආච් එක වගේ හදන්න ගත්තාට පස්සේ කේක් එකයි ඔය ටිකත් ගෙල්ල තිබ්බේ වෙලෙතනට. ඉතින් අපේ රිෂලි කෙල්ලෙක් නිසා අපි පාවිච්චි කරලා තිබ්බේ දැන් රෝස පාට. නිලි කක්ක තමයි ඉතින් ඩිසයින් කරලා තිබ්බේ. ලස්සනයි කේක් එකයි මේක. ඔයින් අපේ රිෂලි බබා. ඉතින් අපි ඊට පස්සේ හිමීට හදාගත්තා ආච් එක. ආච් එක හදන්න දුන්න ගේමක් පට්ට ගේමක් දුන්නේ. ඩබල් ටේප් එකක් කැල්ල තිබ්බා බැලුම් බෝල වල ඩබල් ටේප් එක නැහැ. ඊට පස්සේ ඩබල් ටේප් කඩේට ගිහලා අරන් ඩබල් ටේප් නෙවෙයි වෙන මොකුලක් ඒක. ඒක අලවන්න බෑ. ඊට පස්සේ මේ අලවනවා අරක ඉවර වුණා. ඊට පස්සේ පට්ට ගේමක් දීලා අලවල අවසානයේ අලව ගන්න දැන් බෑනේ. අන්තිමට ඇන ගහලා තිබ්බ බිත්තිය වටේට. ඇන වලට ඇදලා දැම්ම නූලක් කරන් මේ දෙපටක් දාලා ඇනනල ඇදලා අරවලා තියෙන්නේ. ඒක නූල් වලින් ගැට ගාලා ඔච්චර ලස්සනට තියෙන්නේ. ඊට පස්සේ අපි තව ගෙන්නලා තිබ්බා මේ ලයිට්ස් වගේ පුංචි ලයිට් වගේ. ඒකත් ඊට පස්සේ ඔය වටේට දැම්ම ලස්සනට. ඊට පස්සේ දැන් අර ගෙනලා තිබ්බන්නේ ඩබල් ටේප් වගේ එකක්. ඒක ඩබල් ටේප් නෙමෙයි. ඒක වාහන කැරියල වල ඩබල් ටේප් එක. ඕකෙන් ඊට පස්සේ ඇලුවා අර හැපි බර්ත්ඩේ ලෙටර්ස් ටික. ඒක නිසා අවුලක් නැහැ. ෂේප් එක ඉතින් වැඩේ කරගත්ත කොහොම හරි නැත්නම් අපි ඉතින් මගදී වගේ කඩන් ගන්නු තාච් එක හැම බඩස් ගහලා කොහොම හරි ගේමක් ඉතින් ගැහුවා. ඊට පස්සේ රිෂලි ඔක්කොම ආවා. ඊට පස්සේ අරගේ ලස්සනයි 1 කියලා ගහලා තියෙන එක ඒක 10000ක් වුණා අතකොද කියලා කිව්වා. මේ රෙන්ට් එකට අරන් තිබ්බේ. ඒක මේ ලස්සන එකත් එක්ක ලයිට් එක දැම්ම වෙන 아무තු ගතියක් තිබ්බ. ඊට පස්සේ ෆොටෝ ෂූට් එකක් පුංචි කරා. ඉතින් අර යගේ පළවෙනි අවුරුද්දනේ බොහොම අමාරුවෙන් අඬන එක නතර කරගෙන ඔය අතට සෙල්ලම් බඩුව දියා තමයි මේ ෆොටෝ ටික ලස්සනට ගත්තේ. ෆොටෝජෙනික් රිෂලි ෆොටෝජෙනික් ෆොටෝ එකට එන ලස්සනට ඉන්නවා. රිෂලි අඬන වෙලාවට එයාට අහන වෙනම සින්දුවක් තියෙනවා. ඒ සින්දුව දැම්මම එයා අඬන්නේ. අර දඟ කරන හා පෙන්චත් ඒනේ සින්දුව ඇහුවම එන අවුලක්ම නෑ අඬන්නෙම නෑ. ඔය දැන් කාස්ටියේ ඉන්නේ 6 ඉඳලා වෙලා මම 6:40ද කොහෙද දෙවිනාඩි 40 ගෙදර ඉතින් පරක්කුයි කට්ටිය වඩත් ගිනි ඇති කේකුත් කන්නත් ඕනේ කපලත් නැහැ නේද. ඊට ඉතින් be patient කියලා ඉන්නේ ඉතින් හැමෝම. ඊට පස්සේ හැමෝම ආවට පස්සේ අපි කේක් එක කපන්න පටන් ගත්තා. ඔය ඉතින් අපි ඉතින් හදපු ලස්සන
තැන ලස්සන බැලුන් ටික තමයි ඉතින් අපි හැදුවා. අනිත් මුකුත් නෑ අපි හැදුවේ. ඔය දින අපි අරගත්ත බයික් එක ලස්සන නේද? ඔන්න අපි දැන් යන් කේක් එක කපන්න. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Leslie. Happy birthday to you. එන සතුරු විදියට රිෂීට කේක් එක කැවුවට පස්සේ මම හිතන්නේ කේක් එක හදලා තිබෙන ලීගක්ක දාන්න කවුරු හරි කෙනෙක් කේක් එකත් හොඳට තිබුණා. ඒ කියන්නේ අයිසිං එකේ හැම රසයි. මේ ලස්සනට තිබ්බ සහ හොඳට තිබ්බ කේක් එක. ඊට පස්සේ අපි පටන් ගත්තේ ඊළඟට ෆොටෝස් ගන්න එක. ඒ කියන්නේ බබා එක ෆොටෝස් ගන්න පටන් ගත්තා. ඉතින් ওই විදිහට තමයි අපි බර්ත්ඩේ පාටි එකේ මෙච්චර දුරක් ලස්සනට අපි කරන්න උත්සාහ කරේ. පට්ට කමිට්මන්ට් එකක් දෙන්න තිබුණේ ඩීගක්කයි යාගේ හස්බන්ඩ්ගේ තව ඒගොල්ලෝ අක්කා කෙනෙක් ඉන්නේ. ඒගොල්ලෝ එහෙම එහෙන ලස්සනට ඒගොල්ලෝ තමයි ඉතින් මේ ඔක්කොම ලස්සනට කරේ. බබී අම්මලා එහෙම තමයි ඉතින් ප්‍රධාන දායකත්වය. මම හැම වෙලෙම ලස්සන කියන වැඩි වගේ නේ. ලස්සන කියන එක නිකන් වැඩි වගේ මම කියද්දි. මේ ඉන්නේ ඉතින් අපේ ලස්සන ෆැමිලි. නෑ මේ ඉන්නේ අපේ ගෙදර කට්ටිය. ඉතින් අම්මයි අක්කයි ෆොටෝ ගන්න ගියා. ඉතින් මම පොඩි වීඩියෝ කැලලක් ගත්තා. ඊට පස්සේ මම ඉක්මනට ගියා ෆොටෝ ගන්න. නැත්නම් ඉතින් මම ගියාට පස්සේ වීඩියෝ කරන්නත් බෑනේ මට. ඊට පස්සේ අපි දැන් අපි ආෆ්ටර් ඩිනර් ඉතින් දැන් ඔය සීන් එක යන්නේ. කෑම කාලා ඔක්කොම කුඩු පට්ටම් කරලා බෝල ඔක්කොම පුපුරලා දාලා ගෙදර තිබ්බ සත්වෙටම පත් කරා. ඒ කියන්නේ තිබිච්ච ලස්සන නැති කරලා අපායේ බවටම ඉතින් ආයේ නැවත අපි පත් කරා. ඉතා සාර්ථක ලෙස. ඊට පස්සේ දැන් රෑ මං හිතන්නේ 11ට 12ට විතර ඇති. ඊට පස්සේ දැන් අපි ගෙදර එන්නත් එපා. හෙට උදේට කැම්පස් යන්නත් ඕනේ. ඇඳුනුත් නැහැ, පොතුත් නැහැ. ඊට පස්සේ ඉතින් කොහොම හරි අම්මට මං කිව්වා ගෙදරම ආව යන්න ඕනේ කියලා බස් එකට දාන්න කඩවත හන්දියට ආවා. ඒත් බස් තිබුණේ නැහැ. ඊට පස්සේ ආපහු බබේ නැන්දලා ගෙදර ගිහලා නිදාගෙන උදේ පාන්දර තමයි ආයෙ ඇවිල්ලා ඊළඟ දවසේ කැම්පස් උත් ගියේ. මම හිතන්නේ මම ලස්සන කියන එකයි ඊට පස්සේ කියන එකයි ගොඩක් කතාවක් කිව්වා. එහෙනම් නැවතත් දවසක හමු වෙන බලාපොරොත්තු අපි යනවා. අපි PSO